බයිබල් උපාධයක් අවශ්‍ය නැහැ. ඕන කෙනෙකුට ගැඹුරින් බයිබලය පාඩම් කරන්න පුළුවන්. ඔයා බයිබලය කියවනකොට තේරෙන්නේ නැති කොටස් තියෙනවා නේද? බයිබල් පදයක ගැඹුරු තේරුම ඉගෙන ගන්න, පාඩම් කරන්න ලේසි විදියක් මම ඔයාට පෙන්නන්නම්. මගේ නම දිශාන්. ඔයාට බයිබල ඉගෙන ගන්නත්, අනිත් අයට බයිබලය උගන්වන්නත් ආසාවක් තියෙනවා නම් මම ඔයාට උදව් කරන්න කැමතියි. හරි, බයිබල් පදයක් ගැඹුරින් පාඩම් කරන්නේ කොහොමද? ස්ටෙප් 1. යාඥාවෙන් පටන් ගන්න. අපි පොතක් කියවනවා නෙමෙයි. අපි ශුද්ධාත්මන වහන්සේගේ බලයෙන් මේ බයිබලය කියවනවා. උන්වහන්සේගේ හඬ අහන්න අපි කැමතියි. ඉතින් අපි යාඥා කරන්න ඕනේ ආඥාන වහන්සේ අපිට කතා කරන්න. යාඥා කරාට පස්සේ දැන් ඔයා පාඩම් කරන්න කැමති පදය නැත්තම් කොටස තෝරගන්න. තෝරගත්තට පස්සේ පරිවර්තන දෙක තුනකින් ඒක කියවන්න. ඉංග්‍රීසි පුළුවන් නම් ට්‍රාන්ස්ලේෂන්ස් තව දෙක තුනක් එකතු කරලා ඒකත් කියවන්න. කියෙව්වට පස්සේ ඔයාගේ වචනයෙන්ම ඒ පදේ තේරුම සාරාංශ කරලා ඔයාම ලියා ගන්න. දැන් අපි ටිකක් ගැඹුරින් මේ පදේ දිහා බලන්න යනවා. මේ පදේ වචන දිහා බලන්න. ඔයාට තේරෙන්නේ නැති වචනයක් තියෙනවද? නැත්නම් නැවත නැවත රිපීට් වෙන වචන තියෙනවද? නැත්නම් විශේෂ වචන තියෙනවද? ඒ වචන ටික නෝට් කරා ගන්න. නෝට් කරාගත්තට පස්සේ බයිබල් ඩික්ෂනරි එකක් තියෙනවා නම් නැත්නම් Google කරන්න පුළුවන් නම් ඒ වචනවල තේරුම හොඳට වටහා ගන්න. දැන් අපි ටිකක් අපේ පදේ පසුබිම දිහා නැත්නම් කොන්ටෙක්ස්ට් එක දිහා බලන්න යනවා. පසුබිම දිහා බලනකොට අපි ප්‍රශ්න දෙකක් අහන්න යනවා. පළවෙනියට අපි අපේ පදයට වටේට තියෙන පද ටික දිහා බලන්න යනවා. ඒව කියවුවට පස්සේ පුළුවන් නම් මුළු පරිච්ඡේදෙම කියවන්න. ඒකට පස්සේ ඔයාලට කාලේ තියෙනවා නම් මුළු පොතම කියවන්න. කියවුවම අපේ පදයේ පසුබිම අපිට හොඳට තේරෙනවා. දෙවෙනි ප්‍රශ්නේ මේකයි. මේ පද නැත්තම් මේ කොටස ඔරිජිනලි නැත්තම් ප්‍රථමයෙන් ලිව්වේ කාටද? මේක ප්‍රථමයෙන් ලිව්වේ අපිට නෙමෙයිනේ. ප්‍රථමයෙන් අවුරුදු 2000කට අවුරුදු 4000කට ඉස්සෙල්ලා ලිව්වේ යම්කිසි සෙනගකට. ඒගොල්ලන් මේ පදේ තේරුම් ගත්තේ කොහොමද? අපි තේරුම් ගත්ත විදිහ නෙමෙයිනේ. ඒගොල්ලන් තේරුම් ගත්ත විදිය අපිට වැටහෙනවා නම් අපිට මේ පසුබිම හොඳට තේරෙනවා. දැන් ඔයා සහ සම්බන්ධතාවයන් දිහා බලන්න ඕනේ. cross references. බයිබලයේ ඕන පදයක් තනියෙන් හිටගන්නේ නැහැ. ඔක්කොම එකට සම්බන්ධ වෙනවා. ඔයා ඔයාගේ බයිබලයේ පාද සටහන නැත්තම් ෆුට්නෝට් එක දිහා බැලුවම ඔයාගේ පදයට සම්බන්ධ වෙන අනිත් පද ඔයාට හොයාගන්න පුළුවන්. නැත්තම් බයිබලයේ පිටිපස්සෙත් ඔහොම කනෙක්ෂන්ස් තියෙනවා. ඔයා දැන් බලන්න. ඔයාගේ පදයට සම්බන්ධ අනිත් පද බයිබලයේ තියෙනවද? නැත්තම් ඔයාගේ පදයේ පණිවිඩය තියෙන තවත් පදයක් තව පොතක තියෙනවද? නැත්තම් පරණ කිවිසුමේ පණිවිඩයක් අලුත් කිවිසුමේ පදයක රිපීට් වෙලා තියෙනවද? ඔහොම ඔයාට සහ සම්බන්ධකම් බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ පදේ ආයිමත් සාරාංශ කරන්න යනවා. මොකද්ද මේ පදෙන් ඔයාට දැන් පේන්නේ? දෙවියන් වහන්සේගේ ගති ලක්ෂණ ඔයාට පේනවද? උන්වහන්සේ මොකද්ද උන්වහන්සේ ගැන ඔයාට කියන්නේ? උන්වහන්සේ මොකද්ද ඔයා ගැන ඔයාට කියන්නේ? මේක සාරාංශ කරන්න. අන්තිමට ආයිමත් යාඥා කරන්න. අපි පටන් ගත්තේ යාඥාවෙන් අවසන් කරන්නෙත් යාඥාවෙන්. ඒ දැන් අපි යාඥා කරන්නේ මේ පදේ කොහොමද අපි අපේ ජීවිතයට අදාළ කරන්න කියලා. ආයිමත් ලියපු දේවල් දිහා බලන්න. අහන්න ස්වාමිනී මේ පදේ මම කොහොමද මගේ ජීවිතයට අදාළ කරන්නේ? යාඥා කරන්න. ඔන්න ඔහොම ඕන කෙනෙකුට ගැඹුරින් බයිබලය පාඩම් කරන්න පුළුවන්. බයිබල් උපාධයක් අවශ්‍ය නැහැ. ඔයාට මේක කරන්න පුළුවන්. ඉතින් මගෙන් අහන්න ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් යාඥා ඉල්ලීමක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. God bless you. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.